ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අදත් අපි යන්න හදන්නේ නවසීලන්තේ තියෙන ලස්සනම ලස්සන තැනක් බලන්න. ඉතින් අපි මේ අද යන්න හදන්නේ කැට්ලින්ස් වැසි වනාන්තරයේ පිහිටලා තියෙන ලස්සනම ලස්සන දියඇල්ලක් බලන්න. ඉතින් අපිට මේ ගමන යද්දී කැලේ තියෙන මෙන්න මේ වගේ පොඩි පොඩි දේවලුත් හම්බ වුණා. මේ තියෙන්නේ වයිල්ඩ් බ්ලැක්බෙරි. ඔයාලා මේ දකින්නේ මනුක ගහක්. ඉතින් ගොඩක් මෞර්ය අය මේ ගහෙන් එක එක උපකරණ හදන්න එහෙම පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාලා දන්නවා ඇති ලෝකේ හොඳම මීපැණි කියන්නේ මනුක මීපැණි. ඉතින් ගිම්හාන කාලේ තමයි මේ වගේ මල් පිපෙනවා කියලා කියන්නේ. ඉතින් අපිට මේ දියඇල්ල බලන්න මේ කැලේ මැදින් කිලෝමීටරයක් විතර දුරට එන්න තියෙනවා කැලේ ඇතුළට. කාර් පාක් එකේ ඉඳලා විනාඩි 20කින් විතර මෙතනට යන්න පුළුවන් කියලා තමයි තිබ්බේ. හැබැයි ඉතින් අපි බබත් එක්ක හිමින් ගියේ. ඒක නිසා අපිට ටිකක් වෙලා ගියා යන්න මෙතනට. බබත් හරිම සතුටින් තමයි මේකේ ගියේ. ඉතින් එයා පයෙන් ගියපු නිසා අපිට හරි ලේසි වුණා මෙයාව එක්කගෙන යන්න. මොකද නැත්නම් ටිකක් දුර පයින් යන්න තියෙන නිසා අමාරුයි වඩාගෙන යන්න යාව. මේ යන පාර හරිම ලස්සනයි. ඉතින් එක එක ශාක පක්ෂීන්ගෙන් පෝසත් වෙලා තියෙන හරිම ලස්සන වනාන්තරයක් තමයි මේක. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ මේ වැසි වනාන්තරය හරිම ලස්සනයි. ඉතින් සෞම්‍ය කලාපීය කඩුලාන වනාන්තරයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වැසි වනාන්තරයක් නිසා පොඩ්ඩක් අඳුරු ගතියක් තියෙනවා. මොකද මේක එක එක ස්තර කීපයකින් මේකේ ගස් තියෙනවා. ඉතින් ඒක නිසා හොඳට ඉර එළිය වැටෙන්නේ නැහැ පහළට. මේ කැලේ මැද්දෙන් යද්දි වතුරේ සද්දේ කුරුල්ලුන්ගේ සද්දේ විතරමයි ඇහෙන්නේ. ඉතින් ඔයාලටත් පේනවා ඇතිනේ මේකේ පාස්සේ මී වන ඒ වගේම පිරීලා හැමතැනම හරිම ලස්සනයි කොළඹ පාටට.
ඉතින් මේ තමයි මැක්ලින් දියඇල්ල. ඉතින් මේක හරිම ලස්සනයි. මීටර් 22ක් උසයි කියලා තමයි මේක කියන්නේ. ඉතින් මේක අර උඩ ඉඳලා එකපාරටම පහළට කඩන් වැටෙන දියඇල්ලක් නෙමෙයි. විස්තර කීපයකින් තියෙන නිසා ඒක ගොඩක්ම ලස්සනයි. මේ දියඇල්ලේ ළඟටම යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඕන කෙනෙක්ට දියඇල්ල ලස්සනටම බලා ගන්න පුළුවන් මෙතන. ඉතින් මේ වගේ තැනක් බලන්න එනවනම් ගොඩක් වෙලාවට වහින්නේ නැති දවසක් බලලා ඕන එන්න. මොකද පොඩි අයෙක් එනවනම් වහිද්දින් එන්න අමාරුයි ටිකක් මේ වගේ තැනක. ඔන්න අපි දැන් ආයෙම යන්න හදන්නේ. ඉතින් අද මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මගේ වීඩියෝ එක හොඳයි නම් මගේ channel එක subscribe කරන්න කියලාත් මම ඔයාලගෙන් ඉල්ලනවා. මේ වගේ අලුත් වීඩියෝ එකකින් එකතු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.